ආයිබෝන් වල සියලු දෙනාටම අපි වයසාශ්‍රිත ගැටලුවක් සඳහා කෙටි ක්‍රමයක් කතා කරන්නේ. අතුල සහ බුද්ධික දෙදෙනාගේ වයස් වල එකතුව 36යි. අතුල සහ චමරි දෙදෙනාගේ වයස් වල එකතුව අවුරුදු 34යි. බුද්ධික සහ චමරි දෙදෙනාගේ වයස් වල එකතුව අවුරුදු 30යි. එසේනම් අතුලගේ බුද්ධිකගේ සහ චමරිගේ වයස වෙන වෙනම සොයන්න කියලා තමයි මේ ගැටලුව දීලා තියෙන්නේ. අපි මේක පහසුවෙන් අතුල බුද්ධික චමරි කියන තුන්දෙනාට අකුරු තුනක් ආදේශ කරගමු. අතුලට A කියලා ආදේශ කරගමු, බුද්ධිකට B කියලා ආදේශ කරගමු, චමරිට C කියලා ආදේශ කරගමු. ඉතින් අතුල සහ බුද්ධික දෙදෙනාගේ වයස් වල එකතුව 36 කියන්නේ A ධන B 36යි. අතුල සහ චමරි දෙදෙනාගේ වයස් වල එකතුව 34යි කියන්නේ A ධන C 34යි. බුද්ධික සහ චමරි දෙදෙනාගේ වයස් වල එකතුව 30යි කියන්නේ B ධන C 30යි. 2යි A 2යි B 2යි C කියලා මේ තුන පහලට එකතු කරන්න පුළුවන්. පහසුවෙන්ම ඒ වගේම දකුණු පැත්ත බැලුවයින් පස්සේ 36යි 34යි 30යි මේ තුන අපිට එකතු කරන්න පුළුවන්. එතකොට මේ තුන එකතු කරාම අපිට 100ක් ලැබෙනවා. මේ පැත්තේ 2යි A 2යි B 2යි C කියන එක අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට A ධන B ධන C කියලා ලැබෙනවා. එතකොට මේ තුන් දෙනාගේ A B C කියන තුන් දෙනාගේ වයස වල එකතුව අපිට ගන්න පුළුවන් 100 දෙකෙන් බෙදලා 50යි කියලා. ඉතින් එහෙම ගත්තම අපිට තුන් දෙනාගේ වයස වල එකතුව 50යි නම් අපිට මේ සමීකරණ වල දීලා තියෙනවා A ධන B ගේ එකතුව 36යි කියලා. තුන් දෙනාගේම එකතුව 50යි නම් C ගේ වයස ඉක්මනටම හොයාගන්න පුළුවන්. එහෙනම් 50න් 36ක් අඩු කරාම 14යි කියලා. ඉතින් මේ විදිහටම අනිත් දෙන්නගේ වයසත් ඉක්මනටම හොයාගන්න පුළුවන්. A ධන C කියන දෙන්නගේ එකතුව 34යි නම් C ගේ වයස 14යි කියලා දන්නවා. එහෙනම් A ගේ වයස 20යි. මේ විදිහටම A ගේ වයස 20 නම් A ධන B දෙන්නගේ වයස 36යි. එහෙනම් A ගේ වයස 20 නිසා B ගේ වයස 16යි. ඉතින් මේ විදිහට වේගයෙන්ම ඔයාට A B C කියන තුන්දෙනාගේ වයස් වල එකතුව ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ගැටලුවේ උත්තර විදියට අතුලගේ වයස 20ක් එනවා, බුද්ධිගේ වයස 16යි කියලා එනවා, චමරිගේ වයස 14යි කියලා එනවා. මේ ගැටලුවට විසඳුම ඉතාමත්ම වේගෙන් ලබා ගන්න ක්‍රමය තමයි මම ඔයාලට කියලා දුන්නේ. දැන් අපි ඊළඟ ගැටලුවට යමු. ඉතින් මේ වගේ ගැටලුවක් ඉතාමත් පහසුවෙන් විසඳන්න පුළුවන්.